යාත ලස්සන පළතුරු ගම්මානයක තිබුණා අමුතුම පාසලක්. ඒකේ නම රේන්බෝ පළතුරු පාසල. ඉක්මන් කරන්න පන්තිය පටන් ගන්නයි යන්නේ. අද නම් හරිම ලස්සන දවසක්. එදා පාසලට අලුත් ශිෂ්‍යයෙක් ආවා. ඒ තමයි පොඩි ඇපල් ළමයාද. ඇපලන් ඔටබ. මට ටිකක් බයයි. හෙලෝ. ඔයා අලුත් යාළුවා නේද? අව්. එන්න. අපිත් එක්ක ඉන්න. එදා පාසලේ තිබුණේ ලස්සනම පාසල් චිත්‍ර තරඟයයි. ඇපලන්ට හිතුණා එයාට කිසිම දක්ෂතාවයක් නෑ කියලා. මට චිත්‍ර අඳින්න බෑ. ඒත් සැබෑ යාළුවෝ කවදාවත් තමන්ගේ යාළුවාව තනියම දාලා යන්නේ නැහැ. ඔයාට වෙන ටැලන්ට් එකක් තියෙනවා. හොඳ යාළුවෙක් වීමත් දක්ෂතාවයක්. ඔයා පෝස්ටර් එකට ස්ලෝගන් එක ලියන්න. හැමේම එකතු වෙලා ලස්සනම පෝස්ටර් එක හදාගත්තා. එදා ඇපලන්ට අලුත්තම දෙයක් තේරුණා. සැබෑ ජයග්‍රහණය කියන්නේ මිත්‍රත්වයයිද සර්. මේක ලස්සන චිත්‍රයක් විතරක් නෙවෙයිග. මේක මිත්‍රත්වයේ හදවතක්.